සුරතල් කිරිසිනා සුරලොවින් රැගෙන ඒ පුංචි මල් කැකුළු මොනතරම් සුන්දරද. හිතේ කිලිටක් නැතිව මුව පුරා සිනාසෙන ඒ පුඩි මල් කැකුළු මොනතරම් සුන්දරද, මොනතරම් පියකරුද. ඉතින් මේ වගේ ලස්සන මලක් මම නම් දුටුවේ නැහැ. මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට. පෙලක් ළමුන් හරි සුවඳයි, පෙලක් ළමුන් හරිම හැඩයි. ළමයා කියන වචනෙම හරිම අපූරුයි, හරිම ලෙන්ගතුයි, හරිම හෘදයාංගමයි. ළමයි කියලා කියන්නේ රටක සමාජයක ජීවනාලිය. කුහකකම්, ඊරිසියාකම් මේ වගේ දේවල් වලින් හිත අවලස්සන වුන් නැති ළමයි කොච්චර සුන්දරද. ඉතින් වෙනද වගේම අද විශේෂිත දවසක ආරම්භ කරන්න සූදානම ඔබේ මුතුහර. එක දවසක් හරි අපූරු සුරංගනාවියෝ දෙන්නේ හත අල්ලන් ළඟ ඉඳගෙන රහසක් කිව්වා. අකුරු ගොඩයි ලක්කනුයි මග ඇරලා වලාකුලක පාවි පාවි දුර ඇතට එනවද ඇහුවා. එක දවසක් හරි අපූරු සුරංගනාවියෝ දෙන්නේ පහළ පොල්වත්තේ හැංගි මුත්තෝ හැංගි කියලා එකතු වෙලා සෙල්ලම්ගේ හරිම නිදහසේ හෝගානා පොකුණ ළඟට අත්තල්ලන් අපි හැමෝම අයියෝ ඉක්මනට යමු. හරි හයියෙන් කියන්න පාර හොයනවා. එක දවසක් හරි අපූරු සුරංගනාවියෝ දෙන්නෙක් එක පොකුරට වාඩි වෙලා සින්දු කියලා නැටුම් නටලා පුංචි අපේ හීන ගොන්න පාට කරන්න හරි ආසයි. එක දවසක් පොත් ඔක්කොම බිමින් තියලා ඔන්න ඔය ටික බිමින් තියලා ඉක්මනට යන්. ලෝකෙ වටේ හරි හරියට රවුමක් යන්න. එක දවසක් හරි අපූරු සුරංගනාවියෝ දෙන්නේ අත අල්ලන් ළඟ ඉඳගෙන රහසක් කිව්වා. අකුරු ගොඩයි ලක්කනුයි මග ඇරලා වලාකුලක පාවි පාවි දුර ඇතට එනවද ඇහුවා. එක දවසක් හරි අපූරු සුරංගනාවියෝ දෙන්නේ අපි දවසේ යම්කිසි කාර්යයක දීර්ඝකාලීනව හෝ කෙටි කාලීනව නිරත වීමෙන් පසුව එයින් මදකට වෙන් වී කායික මානසික නිදහස වෙනුවෙන් පුංචි කාලයක් වෙන් කරනවා. ඒ තමයි විවේක කාලය කියලා කියන්නේ. අපි පසුගිය වැඩසටහනින් විවේක කාලය ඵලදායීව ගත කරන්නේ කොහොමද කියලා පුංචි ඔයාට කියලා දුන්නා. එහි තවත් එක් පරිච්ඡේදයක් විදිහට පුංචි ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද කියලා දෙන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. නේද නුහාන්? Creativity and innovation are the two main driving factors of the development of any society. And within our framework, our last episode we talked about how you can spend your free time productively, and now we're going to take it a step further. We're going to talk about how you can use that creativity and innovation and turn yourself into an entrepreneur and innovate yourself and develop yourself as an individual while providing some sort of benefit for other people or your community around you. So entrepreneurship in itself is you providing a service or a product to society in hopes of getting money or in hopes of bettering other people's lives.
And in itself, you can use the ideas of productivity and the use of creativity, innovation in making sure you're a better entrepreneur and overall making society and your community a better place. අද අපිත් එක්ක මේ කතා බහට වෙනද වගේම ආයේෂ නැන්ද එකතු වෙනවා. ආයුබෝවන් ආයේෂ නැන්ද. ආයුබෝවන්. ඒ වගේම තමයි මුතුහර ටැලන්ට්ස් තරඟාවලියෙන් කාර්මික අංශයෙන් ඒ වගේම අත්කම් නිර්මාණ අංශයෙන් චිත්‍ර අංශයෙන් දෙවෙනි වටේට තේරීපත් වුණු මගේ පුංචි යාළුවෝ ටිකකුත් අද ඔයත් එක්ක සම්බන්ධ වෙනවා. අපි අඳුනගමු ඒ අය කවුද කියලා. මම අංක 31 කුරුණෑගල මුතුහර ළමා සමාජයේ ඉන්දුමිනී රවින්දි වික්‍රමසිංහ. මම 2662 මාළඹේ මුතුහර ළමා සමාජයේ ඩී සිරි පහන්වී කටුගම්පල. මම 2662 මාළඹේ මුතුහර ළමා සමාජයේ ඩී ප්‍රභාෂි ස්වප්නා කටුගම්පල. මම වෙනුරියා දීපා නිර්මාණී අංක 268 මීරිගම මුතුහර ළමා සමාජය. මම අංක 268 මීරිගම රූපවාහිනී මුතුහර ළමා සමාජයේ අධීක්ෂා දෙව්මිනි. ඔන්න ඔහොම තමයි අද අපේ සමාජික සමාජිකාවන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ වගේම වුන් ලස්සන නිර්මාණ රාශියක් අද ඔබට පෙන්වන්න මේ මැදිරිය තුළට ගෙනල්ලා තියෙනවා. අපි ඒවත් බලන්න බලාපොරොත්තු වෙනවා. නැන්දේ මම කැමතියි අහන්න අද අපි කතා කරන්නේ පුංචි ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද කියලානේ. ඇත්තටම ව්‍යවසායකයෙක් කියන්නේ කවුද? ව්‍යවසායකයයි ව්‍යාපාරිකයයි කියන්නේ දෙන්නෙක්ද එක්කෙනෙක්ද? ව්‍යවසායකයා ව්‍යාපාරිකයා කියලා කියන්නේ දෙන්නෙක්. හැබැයි දෙන්නගෙම අරමුණු එකයි. ඒ දෙන්නාම ලාභ උපයන එක තමයි එයාලගේ එකම අරමුණ වෙන්නේ. ඉතින් ව්‍යවසායකයයි මම පුංචි උදාහරණයක් ඔයාලට තේරෙන විදිහට අරන් කියන්නම්. එකම ගමක තියෙන කඩ දෙකක් ඔයාලා ඔන්න හිතන්නකෝ. එතකොට ඒ කඩ දෙකෙන් පුතේ එක්කෙනෙක් සාම්ප්‍රදායික විදිහට අපි වෙනදා දකින්න කඩේ තියෙන පොල් තෙල් එතකොට ඒ වගේ සීනි පිටි ඒ දේවල් එක තැනක එයා මේ එයාගේ වෙළඳාම කරගෙන යනවා. ඒ දේම කරන තව කෙනෙක් ඉන්නවා. හැබැයි පුතේ අර පළවෙනි එක්කෙනා අර අපි දකින එක්කෙනාට වඩා දෙවෙනි එක්කෙනා මොකද්ද දන්නවද? එයාගේ වෙනස දෙන්නේ එයා අර විදිහටම පටන්ගෙන ව්‍යාපාර කරන්න පටන්ගෙන ඊළඟට එයා කල්පනා කරනවා තව මොනවද මට කරන්න මෙතන මට මොනවද තව කරන්න තියෙන්නේ කියලා. ඊළඟට එයා ඒකට දුරකථනයක් වගේ දෙයක් අරගෙන දුරකථනයකින් එතකොට දුරකථනයක් පාවිච්චි කරලා රීලෝඩ් දාන්න වගේ පොඩි දේවල් එයා මේ එකතු කරගන්නවා. ඊළඟට එයා ඒකට ටීප් එන්ට්‍රි එකක් දානවා. එතකොට මොකද්ද වෙන්නේ අතන? අර වෙනදා සම්ප්‍රදායිකව ලෙවලු ගන්න හරි මොනා හරි ගන්න ආපු කට්ටියට අතන්ට අර පළවෙනි කඩේට ගියාට වඩා ඊළඟට අර අවශ්‍යතා දෙක තුනක් කරගන්න පුළුවන් නිසා මෙතනට එනවා. එතකොට මොකද්ද අර යාගේ අර ව්‍යාපාර කටයුතු වලට ඇත්තට මේක ලොකු එයාට වැඩි පාරික ප්‍රමාණයක් එයාට ගන්න පුළුවන්. ඊළඟට එයා එහෙම පුංචි දේවල්ෙන් එයා ඒකට තව දේවල් එකතු කරනවා. අර තේ වෙනුවට එයා ඊට පස්සේ පොඩි කෑම ಜಾති ගන්නවා. අන්න එහෙම තමයි එයාගේ මේ පාරිභෝගිකයෝ එයා හදාගන්නේ. ඒ පාරිභෝගිකය හදාගන්න එකෙන් එයාගේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න. එතකොට එතනින් එයාට එයාගේ ලාභ උපයන්න. ඒ වගේ ලොකු දේවල්ට එයා ඒ වෙනස්කම් මොකක්ද එයා කරන්නේ? ඒ වෙනස්කම් කරන එකෙන් එයා බලාපොරොත්තු වෙනවා එයාගේ ලාභය වැඩි කරගන්න වගේම පාරිභෝගිකයන් ප්‍රමාණය වැඩි කරගන්න එක. අන්න ඒ වගේ දේවල් කරලා අර වෙනස් දෙයක් කරනවා. තියෙන දෙයට වඩා වෙනස් දෙයක් කරන්නේ කවුද? එයා අපි ව්‍යවසායකයෙක් කියලා හඳුන්වනවා. අනිවාර්යෙන්ම නැන්දේ. දැන් පුංචියට තේරෙනව නේද? ව්‍යවසායකයයි ව්‍යාපාරිකයයි කියන්නේ දෙන්නෙක් එක්කෙනෙක් නෙවෙයි. නැන්දේ නැන්ද දැක්කද? අද අපේ පුංචි යාළුව ලස්සන නිර්මාණ රාශියක් හදාගෙන ඇවිල්ලා තිනවා. අපි ගිහිල්ලා මොනවද කියලාත් බලමුද? හරි පුතේ. බලන්නකො නැන්දේ. වූල් වලින් කරලා තියෙන මේ නිර්මාණවල අපූර්ව. නංගිගේ නම මොකක්ද? මගේ නම ඉන්දුමිනී රවින්දි. නංගි මේ නිර්මාණ වලට යොදාගත් අමුද්‍රව්‍ය මොනවද? වූල් ගොතන කට්ටයි වූල් බෝලයි. නැන්ද දකින විදිහට මේ නිර්මාණ කොහොමද? ඉදුමිනී පුතේ ඔයා දැන් මේ තනියම කරපු නිර්මාණද? ඔව් නන්දේ. කොහෙන්ද ඔයා මේවා ඉගෙන ගන්නේ කොහෙන්ද? මම මුලින්ම මේ නිර්මාණ කරන්න ඉගෙන ගත්තේ අපේ පහවසිරි ගුරුතුමියගෙන්. ඊට පස්සේ මම අන්තර්ජාලයෙන් හොයාගෙන මේවා තව නිර්මාණ ගොඩක් කරා. පුතේ ඔයාලා ඇත්තටම ලස්සනයි මේ නිර්මාණ. ඒ කියන්නේ එක දෙයකින් නෙමෙයිනේ ඔයා මෙතන මේ වූල් නිර්මාණ වූල් වලින් කරන්න යා කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ පේපර් රිබන් වලින් කරපු නිර්මාණ. ඊළඟට මේ තියෙන්නේ ෆෝම් ෂීට්. ෆෝම් වලින් කරපු ඍජු ෆෝම් වලින් කරපු නිර්මාණ.
එයා ගොඩක් නිර්මාණ කළා තියෙනවා. ඇත්තටම පුතේ ඔයාට නිර්මාණයක් කරන්න ඒ උනන්දුව හැකියාව හැමදේම තියෙනවා. මේ නිර්මාණවලදී මේ ඒ කරලා තියෙන ලස්සනට ඔයා දැන් මේකෙන් ඔයා මොනවද පුතේ අරමුණු මොනවද? ඔයා මේ දේවල් වලින් ඔයාට ඔයා වෙළඳපළට නිකුත් කරන්න අදහස තියෙන නැත්නම් ඔයා මේක විනෝදයක් විදිහට කරන දෙයක්ද? මම මේක වෙළඳපොළට දාන්න නම් මට කිසි අදහසක් නැහැ. මම මේක විනෝදාංශයකට වගේ කරන්න හිතන් ඉන්න දෙයක්. බලන්නකො නැන්දේ ඒ නංගි විනෝදාංශයක් විදිහට වූල් ගෙත්තම් කරන එක තමයි කරන්නේ. ඉතින් බලන්න කාලේ අපතේ යාමක් නොකර ඒ නංගි හරිම අපූර්වට වූල් ගෙත්තම් කරලා තියෙනවා. නැන්දේ මට මේ වූල් දකිද්දී නැන්දගේ පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුණා. නැන්දේ දැන් අපි ව්‍යවසායකයා ගැන නේද කතා කරන්නේ? එතකොට ව්‍යවසායකයෙක් වෙන්නනේ අපේ හීනය දැන්. අපි ඒ හීනයට යන්න නම් ව්‍යවසායකයෙකු සතුව තියෙන්න ඕන ලක්ෂණ මොනවද? ඔව් පුතේ ව්‍යවසායකයෙක්ගේ ගුණාංග කීපයක් තියෙනවා. ඒක මට මොනවද කරන්න පුළුවන් කියන එක මගේ ඔළුවෙන් ඉස්සෙල්ලාම මගේ මනසේ තමයි තියෙන්න පුළුවන්. මම ගැන කරන තක්සේරුව ඉස්සෙල්ලා මගේ ඔළුවේ තියෙන්න පුළුවන්. අපි ඒකට කියනවා locus of control කියලා. එයාලා ඒ ව්‍යවසායකයෝ කවුරු වුණත් මේ පොඩි දරුවෙක් වුණත් ලොකු කෙනෙක් වුණත් එයාලගේ ඔළුවේ තියෙන ඒ අදහස මේ එක එක්කෙනාට අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි ඔය කියන දැන් locus of control කියලා අපි ඒ අඳුන්වන ව්‍යවසායකයෝ internal external කියලා මේ දෙගොල්ලෝ කියනවා. ඒ පළවෙනි කටිය මේ external කියලා අය හිතන්නේ වාසනාව කියන එක. වාසනාව තමයි තියෙන්න ඕනි. එහෙම නැත්නම් දේව ශක්තිය ඒවා තියෙන්න ඕනි. අර මේ එයාලා හිතන්නේ කවදාකවත් මේ මට කරන්න පුළුවන් කියලා දෙයක් එයාගේ ඔළුවේ නැහැ. එයා හැම වෙලාවෙම හිතන්නේ මේක කරන්නේ පිටින් බාහිරින් තමයි. මට පුළුවන් මට දෙයක් කරන්න පුළුවන් කියලා හිතන අය නෙමෙයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ අර වගේ අර මේ බාහිර දේවල් වගේම මේ වාසනාව ලැබීම කියන දේවල් තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. හැබැයි ඉන්ටර්නල් අයම නෙමෙයි. එයාලා කොයි වෙලාවකවත් බාහිර දෙයකින් මාව වෙනස් කරන්න පුළුවන් කියලා හිතන අය නෙමෙයි. එයාලා හැම වෙලාවෙම හිතන්නේ මට කරන්න මගේ වෙනස්කම් කරන්නේ මම. පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්නේ මම. මට කරන්න පුළුවන් මොනවද මට බැරි දේවල් මොනවද කියලා තීරණය කරන්නේ මම. අන්න ඒ මයින්ඩ් එකේ තමයි එයාලා කොයි වෙලාවෙත් ඉන්නේ. තමන්ව තමන් තුලින් ගොඩනගා ගන්න තමයි මේ ඉන්ටර්නල් එක්ස්ටර්නල් අය ලෑස්ති වෙන්නේ. අපේ මේ දුව වුණත් එයා කල්පනා කරන්නේ මට පුළුවන්ද මේක. අන්න එහෙම තැනකට ආවොත් තමන්ගේ හිතෙන් තමන් කවුද කියලා තීරණයක් ගන්න පුළුවන් තැනකට ආවොත් ඇත්තටම අන්න ඒක තමයි පළවෙනි පියවර වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම නැන්දේ උනන්දුව උත්සාහය කැපවීම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. තමන් හිතන්න ඕනේ තමන්ට පුළුවන් කියලා විතරයි. තමන්ට බැරි දෙයක් මේ ලෝකේ ඇත්තටම කිව්වොත් නැහැ. උත්සාහය උනන්දුව තියෙනවා නම් ඕනෙම දෙයක් කරන්න පුළුවන්. නැන්දේ අපේ ජිතුම් මල්ලි ඉන්නවා. ජිතුම් මල්ලි අද මොනවද හදාගෙන ඇවිල්ලා තියෙන්නේ? මේක මෙලිකෝ රවුන්ඩ් එකක්. මේක සිකියුරිටි එලාම් එකක්. මේක කතුනුංචිල්ලා. පසුගිය වැඩසටහනේ නැන්දා කිව්වා මේව වෙළඳපොළට දාන්න පුළුවන් තත්වයකට හදාගෙන එන්න ඕනි කියලා. ඇත්තට මල්ලි අද ඒ නිර්මාණ විශිෂ්ට ලෙස කරලා දෙනවා නැන්දේ. නැන්දා දකින විදිහට මේවා දැන් වෙළඳපොළට අපිට මුදා හරින්න පුළුවන්ද? ඔව් මම දැන් යාට කිව්වනේ දැන් මට මතකයි ගිය සැරේ ඒක යා කාඩ්බෝඩ් වලින් හදපු එක මේ සැරේ ලී වලින් කරලා තියෙනවා. පුතේ තව වෙනස් වෙන්න ඕනි පුංචි දේවල් ටිකක් මම කියන්නම්. ඔයාට තියෙනවනේ හැකියාවක්. ඔයා ඒක කරන්න ඕනේ. ඔක තව පොඩි වෙන්න ඕනේ. නිර්මාණයක් දානකොට අපි මුලින් කරන අර ලොකු නිර්මාණයකට යනවට වඩා ඉස්සෙල්ලා බලන්න. ඔයා ඔක පොඩියට නිර්මාණය කරලා ඒකට ෆිනිෂින් එකක් තියෙන්න ඕනේ. ඔය ලී වලින් අපි ගන්නව නම් ලී එක අපි පොලිෂ් කරන්න ඕනේ. දාර කැපෙන්නේ නැති වෙන්න හදන්න ඕනේ. මොකද අපි පුංචි අයට දෙන්න මේක බලාපොරොත්තු වෙන්නේ. අර ඒ වගේ මේ අර නීට් එක ෆිනිෂින් එක හොඳට අරගෙන ඕනේ නිර්මාණයක් කරන්න. ඔයා පාවිච්චි කරනවා නම් ඒවට අර ස්වභාවික දේවල් ඒ හැම දෙයක්ම ඉතුරු පාවිච්චි කරන දේවල් ස්වභාවිකව ගන්න. දැන් මේකේ මේ වයර් එක වගේ දේවල් අපි ගොඩක් ඒවා නිර්මාණයක් කරද්දී ඒ දේවල් පේන්නේ නැති වෙන්න ගන්න ඕනි. අන්න ඒ විදිහට තමයි නිර්මාණයක මේ ගුණාත්මක බව තීරණය වෙන්නේ. අනිවාර්යෙන්ම නැන්දේ. මල්ලි අපේ පුංචි යාළුවන්ට අපි පෙන්නමුද මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා? මේක සිකියුරිටි එලාම්යක් මීටර 8ක් දුරට වදිනවා. අනිත් එක මේක මේ බැටරියෙන් කරන්ට් එක මදි හින්දා මේ ලිය බර වැඩි. ඒකින්ද කැරකෙන්නේ නැහැ. හරි. එහෙනම් මල්ලි දැන් මිස් කියපු අඩුපාඩුත් හදාගෙන ඊගව තරඟ වටේටත් යන සූදානමේ නේ. ඉතින් ඒ තරඟ වටේට යද්දි මීට වැඩිය විශිෂ්ට නිර්මාණ කරගෙන යන්න ඕනේ. නැන්දේ
අපි තාම පුංචි ළමයිනේ. ඉතින් මුතුහර පොඩිත්ත කියන්නේ හැමදාමත් දක්ෂයින්ම තමයි. නැන්දේ අපි දැන් කාර්මික නිර්මාණත් බැලුවා, අත්කම් නිර්මාණත් බැලුවනේ. අපි චිත්‍ර පැත්තටත් පොඩ්ඩක් ගිහින් එමුද? හරි. ප්‍රභාෂිනාංගී මට පේනවා ලස්සනට වර්ණ සංකලනය කරලා ලස්සනට හරි අපූර්වට චිත්‍ර නිර්මාණය කරලා තියෙනවා. අපි පොඩ්ඩක් සඳහන් කරමුකෝ මොනවද මේ තියෙන්නේ? අපි පුංචි පොඩිත්තන්ට පෙන්නමුකෝ. මේක මං ඇක්ලික් වලින් ඇඳලා තියෙන්නේ. මේකෙන් අහසයි ඒ ආශ්‍රිත පරිසරේ තමයි මං ඇඳලා තියෙන්නේ. මේකෙන් දානකට වඩින හාමුදුරුවන් පිරිසක් තමයි ඇඳලා තියෙන්නේ. මේකෙන් ගවයන් සමූහයක් තමයි ඇඳලා. ප්‍රභාෂි නංගි හරිම අපූර්වට මේ නිර්මාණ කරලා තියෙනවා. නංගි දැන් මේවට වර්ණ යොදා ගනිද්දී ඔයා මොන වර්ණද මේවට යොදාගත්තේ? වෝටර් කලර්ස් වලින් ඇක්ලික් වලින් ෆැබ්‍රික් වලින් ඇඳලා. හරි. නංගි දැන් මේ චිත්‍ර නිර්මාණය කරන්නේ ගෙදරනේ. නංගිට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද? පවුලෙනුත් මට හොඳ සහයෝගයක් හම්බ වෙනවා. ඒ අය චිත්‍ර ලස්සනයි කියලා එහෙම කියනවද? හරි හොඳයි. නැන්දේ අපි දැන් ව්‍යවසායකයෙක් වෙන්න ඕනේ ගුණාංග කතා කරානේ. මං කැමතියි දැනගන්න ව්‍යවසායකයෙක් වෙන්න අපි යොමු විය යුතු මාර්ග මොනවද? අපි මොන වගේ තැනකටද යන්න ඕනේ? දැන් අපි වෙළඳපොළට අපේ නිර්මාණයක් ඉදිරිපත් කරද්දී අපි මොන වෙළඳපොළ තත්වයන් තෝරගන්න ඕනේ? නැන්දේ අපි තාම පුංචි ළමයිනේ. අපි තාම යැපෙන්නේ දෙමාපියන් මත. තාම අතේ සල්ලිත් නැහැ. ඉතින් අපිට පුළුවන් ව්‍යවසායකයෙක් වෙන්න. දැන් ඔයාව කියන්නේ පුංචි අය කියලානේ වයස ගැනනේ කතා කරන්නේ. මම උදාහරණයක් එක්කම ඔයාලට දෙයක් කියන්නම්. ඇමරිකාවේ ඉන්නවා අවුරුදු 7ක පුංචි දරුවෙක්. මේ දරුවට එක වෙලාවකදී මේ එයාට පොතක් හම්බ වෙනවා. ඒ පොතේ නම තමයි පුතේ මම සිංහලෙන් කිව්වොත් එයා ඒ පොතේ තියෙන්නේ ඩොලර් 10ක් උපයන්න ක්‍රම 1000ක් කියලා. ඩොලර් 1000ක් උපයන්න ක්‍රම 1000ක් කියන තමයි පොත තමයි මෙයාට හම්බ වෙන්නේ. ඒකට මෙයාගේ ඔළුවට එනවා මම දෙයක් කරන්න ඕනි කියලා. හැබැයි මෙයා අවුරුදු 7ක දරුවෙක්. ඒ දරුවට මොනවද කරන්න පුළුවන්? කිසිම දෙයක් එයා ගාව නැහැ. කරන්න දෙයක්. ඉතින් මෙයා කල්පනා කරලා මෙයා තීරණය කරනවා එයාගේ සීයාගේ කඩේ වැඩට යන්න. හොඳද? ඒ සීයාගේ කඩේ වැඩට ගිහලා ඒ හම්බ වෙන පොඩි මුදල මෙයා ඊළඟට යනවා මේ යාගේ ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා මේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ මේ සෙල්ලම් කරන ළමයිට චුයින්ගම් කොකාකෝලා විකුණනවා. එතකොට එයාට මුදල් දැන් දෙවිදියකට එයා ඒව කරා. ඊට පස්සේ මෙයා පත්තර විකුණන්න යනවා. ඒ කියන්නේ පත්තර අරගෙන මේ පත්තර ඩිලිවරි කරන්නේ පතර ඩිලිවරි කරන්න යනවා. එහෙම එයා එක පුංචි විදිහට මුදල් උපයලා එයා අන්තිමට කොටස් වෙළඳපොළ ආයෝජනය කරනවා. පුතා දන්නවද කවුද කියලා දැනට? හරි. එයා තමයි වොරන් බෆට් කියලා අපි දැන් ඔයාලා දන්නව නම ඇහුවොත් ඔයාලා සර්ච් කරොත් වොරන් බෆට් කිව්වොත් ගොඩාක් විස්තර ඔයාලට ගන්න පුළුවන්. කොටස් වෙළඳපොළ ආයෝජනය කරපු කොටස් වෙළඳපොළ ගුරු කියලා තමයි එයාට දැන් කියලා කියන්නේ. එයාට හිතුණා නම් ඔය වගේ අදහසක් එයාගේ ඔළුවට ආවේ නැත්තම් මොකද්ද වෙන්නේ? එයා අදටත් අපි දන්නේ නැහැ. හැබැයි එයා අවුරුදු 7කින් පටන් ගත්ත එක එයා අද වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන ගානක වත්කම් තියෙන ලොකු මුළු ලෝකයක් අඳුරන කෙනෙක් වෙලා තියෙනවා. හැබැයි පටන් ගත්තේ අවුරුදු 7න් කියන එක තමයි මෙතනදී අපිට වැදගත් වෙන්නේ. අනිවාර්යෙන්ම නැන්දේ නුහන් අපි ගෝලීය ප්‍රේක්ෂකයන්ටත් කියමුකෝ වොරන් බෆට් කියන්නේ කවුද කියලා. Warren Buffett, the investments that he made and the exposure that he got from a young age and building his empire in Berkshire Hathaway. But the important lessons that we have to kind of analyze from this story is that firstly, to be an entrepreneur or to start something that's innovative, there's no real age limit. From a young age, you can start innovating, you can start thinking differently. And to be honest, it's really about thinking different, thinking outside of the box that you're trapped into as a child, right? It's breaking away the barriers that exist and connecting with other people, connecting with more knowledge that you can find in the internet, in your books. There are a lot of ways that you can gain this knowledge and kind of grasp the understanding of what you can do with this knowledge. And to kind of emphasize on the importance of this, we saw a couple of creations over there. And to necessarily push yourself further by making more innovative creations is to necessarily break that boundary. And I feel like that's the most important thing. Not letting your external factors kind of determine what you do, but putting your trust in your gut, putting the trust in your process, and at the end getting the results of your effort. Warren Buffett, Elon Musk, Bill Gates අද සාර්ථක ව්‍යවසායකින්. ඔවුන් පටන් ගත්තේ පුංචි තැනකින් උනාට අද ලෝකයක් ජයගත්තු පිරිසක් තමයි ව්‍යවසායකයන් කියලා කියන්නේ.
ඉතින් මන් දන්නවා නරඹන ඔබ අතරත් අනාගතයේදී සාර්ථක ව්‍යවසායකයින් බොහොමයක් ඉන්න පුළුවන්. ඉතින් මේ මූලික අඩිතාලම ඔබට. නැන්දි ව්‍යවසායකයෙක් වෙන්න අපි යොමු වෙන්න ඕනේ මාර්ග මොනවද? අපි වෙළඳපොළට ලබා දෙන්න ඕනේ මොන වගේ නිර්මාණද? නිර්මාණ එක නිර්මාණිත දැන් මෙතන බැලුවොත් ගොඩාක් නිර්මාණ අපිට මේ දරුවෝ හදාගෙන ඇවිල්ලා තියෙනවා. ඔය තමයි පටන් ගැම්ම පුතේ. ඔය දේවල් හොඳටම ඇති අපිට දැන් ඔයාලා දෙයක් දැන් කරලා තියෙනවනේ. ඒ කරලා තියෙන නිසා ඒක අපිට දැන් අපි කල්පනා කරන්න ඕනේ මේක මෙතනින් එහාට මොකද්ද කරන්න ඕනේ කියලා. අන්න ඒකේ පළවෙනි පියවර වෙන්න ඕනේ මම දෙයක් නිර්මාණය කරනවා. ඒකට මම වෙළඳපොළ වටිනාකමක් හදා ගන්නවා. ඒක මම ඊළඟට විකුණනවා කියන එක. දැන් ඔයා හිතන්නකෝ ඔයාට දැන් උවමනාවක් මොකක්ම හරි දෙයකට වුණොත් ඔයාට ටොෆියක් කන්න උනත් ඔයා දැන් අම්මගෙන් ඉල්ලන්නේ. හැබැයි එහෙම නෙමෙයි. මට දවසකට රුපියල් 100ක් උපයන්න පුළුවන්ද? මට රුපියල් 200ක්. අර දවසින් දවස ඒක වැඩි කරගන්න පුළුවන් අපිට. හැබැයි අංක 1 වෙන්න ඕනි පටන් ගන්න එක. මොනවා හරි දෙයක් පටන් ගන්න ඕනේ. දැන් ඔයාට ඉන්න ඔයාගේ ගෙදර අම්මා තාත්තා ඉන්නවා. සහෝදරයෝ ඉන්න පුළුවන්. ළඟම අපේ යාළුවෝ ඉන්නවා. අපේ ඉස්කෝලේ ගුරුවරයෝ ඉන්නවා. එයාලගෙන් උනත් මේක පටන් ගත්තට කමක් නැහැ. මෙතනදී පුතේ මම කොයිම වෙලාවකවත් කියන්නේ මේ මහා ලොකු දේවල් හදන එකක් ගැන කියන්නේ නැහැ. ඔයා හදන්නේ පුංචි කර්මාලයක් වෙන්න පුළුවන්, පබළු වලින් හදන්න වෙන්න පුළුවන්. රුපියල් 100ක් වියදම් කරලා ඔයා ඒක හැදුවොත්, ඔයාට ඒක ඔයා කල්පනා කරලා බලලා ලස්සන නිර්මාණයක් විදිහට ඒක අරගෙන ඔයාට පුළුවන් ඒක ඔයා දන්න කෙනෙක්ට ළඟ ඉන්න අයගෙන් පටන් ගන්න පුළුවන්. අන්න ඒ විදිහට පුංචි පුංචි දේවල් වලින් පටන් ගන්න. ඊළඟ ස්ටෙප් එක විදිහට ඔයාට පුළුවන් සෝෂල් මීඩියා පාවිච්චි කරන්න. දැන් ඔන්ලයින් බිස්නස් තියෙනවනේ. ගොඩාක්ම ඒක පුංචි අයට පොඩි අයට කියලා දෙයක් නැහැ. ඇත්තටම ඔන්ලයින් බිස්නස් එකක් කරන්න පටන් ගන්න එකකින් දෙකකින් පටන් ගන්න. ඔයාට දවසක් යයි, දෙකක් යයි, තුනක් යයි, මාසයක් යයි. හැබැයි ඔයාට අවුරුද්දක් විතර වෙනකොට ඔයා අනිවාර්යෙන්ම ඔයාට දෙයක් කරගන්න පුළුවන් තැනක ඔයා ඉන්නවා. හොඳයි නේද? අද අපි කතා කරන්නේ පුංචි ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද කියලා. නංගි, ඔයත් ආසද ව්‍යවසායකයෙක් වෙන්න? ඔව් කැමතියි. පහන් මිනංගි කියන්නක බලන්න. ඔයා ව්‍යවසායකයෙක් වුණොත් ඔයා වෙළඳපොළට දායාද කරන්නේ මොන වගේ නිර්මාණද? කිසියම් තේරුමක් තියෙන නිර්මාණ අපි දෙන්න ඕනේ. මොකද ඒක බලලා කට්ටියට ආදර්ශ ගන්න පුළුවන් විදිහට ඒවා පරිභෝජනය කරන්න හොඳ තත්ත්වයක තියෙන විදිහකට අපි දෙයක් දායාද කරන්න ඕනේ. ඉතින් මුතුහර පුංචි පොඩිත්තෝ දක්ෂ ඉන්නේ. ඉතින් නංගි අපිට කියන්නකෝ ඔබට කුසලානිකුත් හම්බ වෙලා තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඒ දහම් පාසල් සිසු නිපුණතා ඉගෙනීමේ ජයග්‍රහණකින් ලැබුණ එකක්. මේක චීන ශ්‍රී ලංකා මිතුදම චිත්ත තරංගාවලියෙන් 3 වෙනි ස්ථානය ලබාගත් සහතිකය. මේක විෂන් කියා ආයතනයෙන් පැවැත්වපු චිත්ත තරංගයෙන් ජයග්‍රහණය කරලා ලබාගත් සහතිකය. අපි මූලිකම තැන දෙන්න ඕනේ අධ්‍යාපනයටනේ. ඉතින් අපි ව්‍යවසායකයෙක්
වුණොත් අපි දැන් ව්‍යවසායකයෙක් වෙන්නනේ කතා කරන්නේ. අපි ව්‍යවසායකයෙක් වුණොත් අධ්‍යාපනය අපිට බාධාවක් වෙයිද? නැත්නම් ව්‍යවසායකයෙක් වුණොත් අධ්‍යාපනයට අපිව බාධාවක් වෙයිද? නෑ පුතේ දැන් ඔයා දැන් අධ්‍යාපනය කරන්න අපිට පාඩම් කරන්න කාලය ඕනේ. දැන් ඔය අදහස් කරන්නේ ඒකෙන් මේ අපිට ඉගෙන ගන්න තියෙන කාලය නැති වෙනවද කියන එක නම් ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. උදේ ඉඳලා රෑ වෙනකම් පැය 24ක් තියෙන. ওই 24 ඔයා කොච්චර වෙලා පාඩම් කරනවද කියලා. ඊළඟට කල්පනා කරන්න ඔයා මම නිකන් කොච්චර වෙලා නාස්ති කරනවද? මම නිකන් අරව මේව කර කර කොච්චර නාස්ති කරනවද? යාළුවොත් එක්ක එක්කෝ හිනාව වීට අඬු කර කර හරි මොනම දේවල් වලින් හරි ඔයා කොච්චර වෙලාවක් ඔයා නාස්ති කරනවද? අන්න එතකොට ඔයාට කල්පනා කරන්න පුළුවන් මම මාසෙකට කොච්චර මං වෙලාව නාස්ති කරලා තියෙනවද? මං අවුරුද්දක් ඇතුළත මං කොච්චර වෙලාවක් නාස්ති කරලා තියෙනවද කියලා. අන්න ඒ වෙලාව තමයි මම මේ ගන්න කියන්නේ. දෙයක් කරන්න අපි අයින් කරන කාලය දැන් අපේ මුතුහර අරමුණ මොකද්ද? විවේක කාලයේ අර්ථවත්ව ගත කරන එක. අන්න ඒක තමයි අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ. විවේක කාලයේ තමයි අපි මේ දේවල් වලට යොමු වෙන්නේ. අධ්‍යාපනයේ අංක 1 වෙන්න ඕනේ. දැනුමක් නැතුව පුතේ ගමනක් යන්න බෑ. අධ්‍යාපනයක් නැතුව කෙනෙක්ට ඉස්සරහට යන්න බෑ. එයා බිස්නස් එකක් පටන් ගත්තත් ඒක එතනින් එහාට යාට කරන්න බෑ. මොකද එයාට දැනුම නැහැ. මං කොහොමද මුදල් වියදම් කරන්නේ? මං කොහොමද මේව පරිපාලනය කරන්නේ? ඒ කිසිම දෙයක් කරගන්න බෑනේ දැනුමක් නැතුව. අපිට මුලින් දැනුම අවශ්‍යයි. අපි ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න එකත් එක්ක තමයි අපි දෙයක් කරන්න ඕනේ. ඉගෙනීම තමයි අංක 1. ඒක තමයි මූලිකම වෙන්නේ. ඉතින් අපි අතින් කරන නිර්මාණ වෙළඳපොළට දායාද කරලා අපිට පුළුවන් ජීවිතය සාර්ථක කරගන්න. පුංචි හෝ මුදලක් අපේ අතට ඉතිරි කරගන්න. නංගි මම දැක්ක ලස්සන මල් පකුරු හදලා තියෙනවා. ඔයා මොනවද මේ මල් පකුරු හදන්න යොදාගත් අමුද්‍රව්‍ය? ෆෝම් ෂීට් කම්බර්ගය. ඒවා ඇත්තම මල් වගේ. හැබැයි මේවා මේ අතින් නිර්මාණය කළ මල්. අපි නංගි පේන පුංචි යාළුවන්ට හොඳට. නැන්දට මොකද මේ මල් දැක්කාම හිතෙන්නේ? මං කැමති පුතේ මල් දෙක මං අතට අරගෙන කතා කරමු අපි. දිනත්ම පුතේ මේ මල් දෙකම එකම මල් ජාතිය නේද? නේද පුතේ? මේ මොනවාද මේ මල් වලට අපි කියන්නේ? නෙළුම් මල්. දැන් මේකත් නෙළුම් මල්, මේකත් නෙළුම් මල්. හැබැයි දිනත්ම මට කියන්න බෑ මේ දෙකෙන් ඔයාගේ ඇහැ යන්නේ මොකටද කියලා? දම්පාට මලට තමයි මගේ දම්පාට මලට යන්නේ. මොකක්ද ඒකට හේතුව? මොකක්ද දන්නවද පුතේ? දැන් මේකට මේ ලස්සන කලර්ස් ඒ දෙක හරියට ගැලපෙන්න අරන් තියෙනවා. හැබැයි මේක එහෙම නැහැ. අපි දෙයක් නිර්මාණය කරනකොට අංක 1ට අන්න ඒකත් බලන්න ඕනේ. අපි මුලින්ම දැන් මේක මට දැන් මේක අවශ්‍ය වෙන්නේ නැහනේ. හැබැයි මේක දැක්කහම ලස්සන දැක්කහම අනේ මටත් මේක තිබ්බනම් හොඳයි කියලා හිතනවනේ. අන්න ඒ වගේ. අපි ඉස්සලම එයාගේ ඇස් දෙක තමයි අපේ පාරිභෝගිකයාගේ පිනවන්න ඕනේ. අන්න ඒ කරුණු අපි දෙයක් නිර්මාණයක් කරද්දී අංක 1ට මතක තියාගන්න ඕනේ දේ තමයි ඒක. නැන්දේ මට තවත් ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් අපි නිර්මාණ කරනමනේ. අපි නිර්මාණ කරන්න දැනුම සොයාගන්නේ කොයි මෙවලම් වලින්ද? හරි. පුතේ මෙහෙමයි. ඉස්සර අපි කරපු නිර්මාණ වගේ නෙමෙයි. ඉස්සර අපිට දැන් ඉස්කෝලේදී අපිට කියලා දෙනවනේ ප්‍රායෝගික තාක්ෂණය මේ එක දේවල් වලින් කරනවා. හැබැයි ඒක එතනින් අපි ඉවරයි. ළමයෙක් ඉස්සරහට ගිහිල්ලා දෙයක් කරන්න එතනින් එහාට කළාද කියලා දේවල් ගොඩාක් උදාහරණ අපිට හම්බ වෙලා නැහැ. හැබැයි අපිට දැනුම ගන්න දැන් ඕන තරම් දේවල් තියෙනවා. අපිට තාක්ෂණය තියෙනවා. එතකොට එක අපිට සෝෂල් මීඩියා වලින් දේවල් ගන්න පුළුවන්. එතකොට YouTube එක ආශ්‍රයෙන් වීඩියෝස් බලලා අපිට මේ දේවල් කරන්න පුළුවන්. ඔයා දැනගෙන ඉන්න ඕනේ මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගත්තා නම් ඇති. ඒක පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ගොඩාක් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න දේවල්. මේක අලුතෙන් අපි මොනවද කරන්න ඕනේ? මේ හැම දෙයක්ම අපිට මේ ඉගෙන ගන්න ඒ මාධ්‍ය වලින් පුළුවන්. එහෙම නැතිනම් කෙනෙක් කරපු දෙයක් බලලා අපිට පුළුවන් නම් මේ නිර්මාණය තව දුරටත් වැඩි දියුණු කරලා ගන්න ඒකටත් අපිට ඒකත් හොඳ දෙයක්. මොකද එතකොට අපිට එයාගෙන් දැනගන්න පුළුවන්. ඔයාට කොහොමද ඔයාට මේක කරද්දි මොනවාද ඇති වෙච්ච ප්‍රශ්න? ඔයා මේක කරද්දි ඔයාට මොනවාද ඇති වෙච්ච මේ මොනවාද ඔයා මේක කොහොම සාර්ථක වෙන්න ඔයා මොනවාද කරේ? මේක අසාර්ථක වෙන්න වෙලා තියෙන්නේ මොනවා නිසාද කියලා. නංගි අපිට නැන්දේ පේනවා තවත් ලස්සන මල් පෝච්චි තියෙනවා නේද? ඇත්තටම ඇත්ත මේවා වගේ තමයි පේන්නේ. නංගි අපි ඒ ගැන විස්තර කරමුකෝ. මම මේ මල් හදන්න පාවිච්චි කරලා තියෙන්නේ පයිප් ක්ලීනර්. මල් පෝච්චියට ගත්තේ අපි පළහිටෝන මල් පෝච්චිය සිමෙන්ති අරන් තියෙනවා වැටෙන නිසා. නැන්දේ ඒක දැක්කහම නම් මොකුත් නොකිය ඉන්න බෑ නේද? හරිම ලස්සනයි. නැන්ද මොනවද කියන්න තියෙන්නේ? ඔව් හරිම ලස්සනයි. හරිම නීට් එකට ඒක කරලා තියෙනවා. මේ දැක්කම සතුටුයි. දුවෙක් නෙමේ.
මෙයා මේකට ගොඩක් දේවල් මේ ගල් අරන් තියෙනවා මේකට සිමෙන්ති අරගෙන තියෙනවා. එතකොට ඒකට ලස්සනට මල නීට් එකට මේක හදලා තියෙනවා. ඇත්තටම කියන්න වරදක් නැහැ. අපි පාට එක පාට වලට අපි කැමතිනේ. දැන් මේ පාටට මම කැමති වුණාට මේ දුව ගොඩක් කැමති වෙනවා. ඔයා මං කැමති පාටට නෙවෙයිනේ කැමති. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. නිර්මාණයක් කරනකොට අපි පාට කීපයකින් කරලා අපිට වෙළඳපළට නිකුත් කරනකොට පාට කීපයකින් ඒක නිකුත් කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. අපි දැන් කඩේට ඇඳුමක් ගන්න ගියත් එහෙමනේ. පාට කීපයකින් අපිට මේ නිර්මාණය ගන්න පුළුවන්. අර S2කට ප්‍රියතාවයක් එන විදිහට මේ මොන පාට වුණත් කමක් නැහැ අරගෙන අපිට නිර්මාණය කරන්න පුළුවන්. ෆිනිෂින් එක බලන්න ඕනි. මේක මම මේ හදපු දෙයට මම දීලා තියෙන මේ මුදල මම මේ දීලා තියෙන මේකට වෙළඳපළ වටිනාකමක් මම නිර්මාණය කරනවා. ඒක ඇත්තටම මේ මිනිස්සයා ගන්න කෙනාට පාරිභෝගිකකට ඒක වටිනවද කියන දේවල් තීරණය කරලා අපි නිර්මාණයක් කරනවා නම් හොඳයි. නැන්දේ අපි අපේ අතින්ම නිර්මාණය කරපු නිර්මාණ වෙළඳපොළට නිකුත් කරාට පස්සේ අපිට සාමාන්‍යයෙන් නැන්ද කීව වගේ රුපියල් 100ක් 200ක් 500ක් වගේ සුළු මුදලක් හරි අපිට ලැබෙනවනේ. නැන්ද ඊට අමතරව ව්‍යවසායකයෙක් වීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද? අපි දැන් ඔය කියන අපි හිතමු ලොකු ව්‍යාපාරයක් කරන තැනක වුණත් එයාලා යන විදිහක් තියෙනවා. ඒගොල්ලෝ කරන දෙයක් තියෙනවා. එතනින් ඔයා ලබන්නේ ඔයාට ලැබෙන්නේ වැටුපක්. එතනදී ඔයාට ඕනි විදිහට දේවල් වෙනස් කරන්න, ඔයාට ඕනි දේවල් ඇතුළත් කරන්න එහෙම කරන්න බෑ. හැබැයි පුංචියට හරි තමන්ගේ දෙයක් තියෙනවා නම් මේක තමයි මගේ බිස්නස් එක. මේක මගේ. මේ මම තමයි මෙතන අයිතිකාරයා. මම මේක කරන්නේ මට ඕනි විදිහට. මම මේකේ ලාභ උපයලා තියෙන්නේ මට ඕනි විදිහට. මේ මගේ මහන්සිය. ඒ සතුට ඒක ගන්න පුළුවන් නම් ඒක තමයි ලොක. ඔයා මොන තරමක මොන විදිහේ රස්සාවක් කරත් ඔයා පිට රටක ඉන්න කෙනෙක් වුණත් කමක් නැහැ. ඔයාට පුළුවන් නම් තව මගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. පුතේ ඒක තමයි වටින්නේ. අපි දෙයක් කරනකොට අර මුල අපිට ලැබෙන වැටුප වගේම තව දෙයක් අපිට ලැබෙනවා කියන්නේ එතකොට අපි ශක්තිමත් වෙනවනේ. තව තවත් අපි ශක්තිමත් වෙනවා. ඒක ඔයා වයස ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයා අද පටන් ගත්තා කියන්නේ තව අවුරුදු 2 3ක් 4ක් යනකොට ඔයාට ඒ දැනුම තියෙනවා. එතකොට ඔයාට ඊට වැඩිය දෙයක් කරන්න පුළුවන්. අදට වඩා ඔයා හෙට ශක්තිමත් වෙනවා. ඔයා අද දෙයක් පටන් ගත්තා කියලා කියන්නේ තව ඉස්සරහට තව දවසක් දෙකක් යනකොට ඔයා දන්නවා මම මෙන්න මෙහෙම කරොත් මට මේක කරන්න බෑ. මෙහෙම කරොත් තමයි මම මේක හරි ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒක ඔළුවේ තියාගෙන වැඩේ කරා නම් දෙයක් කරනවා නම් ඒක තමයි ඒ ළමයාගේ දරුවාගේ සාර්ථකත්වයට ඇත්තටම වටින්නේ. Tamanගේ මහන්සියෙන් ලැබෙන ප්‍රතිඵල වල වටිනාකම ඉතාමත් ඉහළයි. එහෙම නේද නුහාන්? I kind of want to talk about the benefits that you gain off of being an entrepreneur that weren't kind of discussed here. The ability for you to network with people who are important, right? And so networking in itself is you making contacts with people in places of power or in places of utility for you to gain some benefits, some services. So you having that sort of network within yourself, around you, is important for you as an individual to develop your maybe business, maybe side project, side hustle, anything of the sort. But another thing that's important here, the skills that you gain, your communication skills that you gain of talking with other people, maybe vendors, maybe people who you get your resources from. And these sort of soft skills that you gain as an individual are important for you to excel in this fast-paced world, because the world is moving at a pace that a lot of people can't keep up. We are progressing with things like AI, we are progressing with things like enhanced communication efforts. So if you don't keep up with these sort of soft skills that are people are using right now, you won't get anywhere in the world in itself. Because see, when people were writing letters in Sri Lanka in like the 1990s, half the world was using email. Because Sri Lanka was late to catch up with the trend of using the internet, we kind of fell back on using the internet as well. Our literacy our technological literacy in itself came down to a point which we couldn't compete with the other people around the world. So to keep that kind of edge, the competitive edge that we have, and the soft skills that you gain from being an entrepreneur are super important, and I feel like those are some of the things that are most important for you to excel in what you do, to differentiate from yourself from other people who do the same service or the product that you do. නංකි අපි අපේ පුංචි පොඩිත්තන්ට පෙන්නමුකෝ ඔයාගේ නිර්මාණ. අපි පුංචි විස්තරයකුත් කරමු. මේ හදලා තියෙන්නේ hand embroidering ගහක්. ඒකට මූලික කරගෙන තියෙන්නේ දම් පාට. ඒ වගේම මේ රෙද්ද මොකක්ද? අමුරෙද්දෙන් තමයි මේක මහලා තියෙන්නේ. තවත් ලස්සන නිර්මාණ කිහිපයක්ම තියෙනවා. අපි ඒවත් පෙන්නමු. මේක තවත් මම කරපු නිර්මාණයක්. ඒකත් එම්බ්‍රොයිඩරි වලින් තමයි හදලා තියෙන්නේ.
නංගි මේ පේපර් ක්වීලින් නේද? ඔයාට මේක හදන්න කොච්චර කාලයක් ගියාද? ඒක මම මුතුහර දහම් පාසලේ තිබ්බ සංවත්සරය වෙනුවෙන් පැවැත්වුව තරඟේ වෙලාවදී තමයි මම ඒක හැදුවේ. අපි ඒකත් පුංචි පොඩිත්තන්ට වෙන්නම නංගි. තිනුගි නංගිත් ලස්සන නිර්මාණය කළා තියෙනවා. අපි ඒක ගැනත් පොඩි විස්තරයක් කරමුකෝ. මම මේ නිර්මාණ හදන්න භාවිතා කරේ A4 කොළ. ඒවා මං කපලා එක එක හැඩවලට හදලා තමයි මේවා නිර්මාණය කරේ. එතකොට නංගි මේවා නංගි අතින්මද හදාන්නේ නැත්නම් කුමන හෝ යන්ත්‍රයක් භාවිතා කරනවද? මම මේවා අතින් හදන්නේ. අතින් තමයි එක එක හැඩවලට හදලා ඒ නිර්මාණයට ගැලපෙන විදිහට ඒවා සකස් කරනවා. නංගිට කොතරම් කාලයක් යනවද මේ නිර්මාණය කරලා අවසන් කරන්න? සාමාන්‍යයෙන් මේ වගේ පොඩි නිර්මාණයක් නම් ඒකට දවසක් විතර යන්නේ. ඒ කියන්නේ ඒවල ප්‍රමාණය අනුව තමයි දවස් ගණන් යන වෙලාව තීරණය වෙන්නේ. හරි නංගි. නැන්ද දකින විදිහට මේ නිර්මාණ කොහොමද? හරිම ලස්සනයි. හරිම අපූර්වයි. ඔව් පුතේ ඒ දුලනිදුවයි තිනුරිදුවයි ඒ දෙන්නගේ නිර්මාණ ගැන ඒ වයසට එයාලගේ ඒ දේවල් වල අඩුපාඩුවක් කියන්න දෙයක් නැහැ. මම කැමති යෝජනාවක් කරන්න එයාලට පුළුවන් නම් මේක දැන් එයාලා ඇත්තටම සාධනීය මට්ටමක ඒගොල්ලෝගේ නිර්මාණ තියෙනවා. ඒ වගේ ඒ නිර්මාණවල ෆිනිෂින් එක ගැන ඒ කලර්ස් ඒගොල්ලෝ ඒ පාවිච්චි කරලා තියෙන ඒ වගේ ඒ නිමාව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ දේවල් වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන් මට්ටමක තියෙනවා. පුතේ ඔයාලා දෙන්නට පුළුවන් නම් ඒ කියන්නේ ඔයාලා දෙන්න උත්සාහ කරන්න ඕනේ. අපි දැන් මට දැන් මේ තිනුරිදුව දැක්කහම මතක් වෙනවා. ඔය මේ සමාජ මාධ්‍ය මේව කරනකොට මම එක දුවෙක් නෙමෙයි මට හිතෙන්නේ යා කැම්පස් යන දරුවෙක්. එයා මේ වඩු වැඩ කරනවා. එයාගේ තාත්තා වඩු වැඩ කරන්නේ එයා නිර්මාණ කරනවා. අර හරිම ලස්සන උරුබෝඩි ගෑනු ළමෙක්. හැබැයි එයා අර වැඩ කරන වෙලාවට එයා පෙන්නනවා ඒ වර මොනවද මේ ඩස්ට් එක ගාගෙන එයා අර ලොකු මැෂින් වල නේ පිරිමි ළමෙක්වත් දැන් අද කාලේ ඔය දේවල් කරයිද කියලා නෑ. මට මේ දුව දැක්කහම මට මතක් වුණා අර දරුවා ඇත්තටම ලස්සනට ඒ නිර්මාණ කරලා අර ලොකු ලී වලින් ලොකු මේස පුටු ඒ වගේ ලොකු නිර්මාණයක් කරනවා. ඉතින් දුවේ ඔයාට පුළුවන් මේක සෝෂල් මීඩියා හරහා ඔයාට මේ දේවල් විකුණ ගන්න අලෙවි කරන්න පුළුවන්. පොඩි දරුවෙක්නේ. ඔයාලගේ දේවල් ඇත්තටම මේ අවධානය යොමු වෙනවා වැඩි. අපි ලොකු කෙනෙක් නිර්මාණයක් කරලා මේ දෙනවට වඩා මට හිතෙනවා ඇත්තටම පොඩි අයගේ නිර්මාණ දිහා බලනවා. ඔයා උක හදන හැටි කොහොමද? මම මෙහෙම තමයි මේක හදන්නේ. අන්න එහෙම නිර්මාණයක මුලින් ඉඳලා ඔයා පුංචි කොටස් විදිහට ඔයාට පුළුවන් නම් ඒ වගේ සමාජ මාධ්‍ය සෝෂල් මීඩියා මොන හරි උපයෝගී කරගෙන මේව කරන්න ඔයාට වෙළඳපළක් හදාගන්න පුළුවන්. ඔයාට මේ ඒ ඔයා වටා පිරිසක් එකතු වෙනවා. මොකද ඔයා නිර්මාණයක් කරනකොට අපි අනිත් අය අපි හිතනවා නම් මේක මෙහෙම මේ එකම විදිහට එකම රූල් එකක ගිහිල්ලා දෙයක් කරනවා කියලා නෑ. එහෙම නැහැ. පොඩ්ඩක් හරි වෙනස් දෙයක් කරලා වෙනස් විදිහට ඔයාට මේක මේ අපි කියන්නේ මාකටිං කරන්න වෙනස් විදිහකට දෙයක් කරලා මේක ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඔයාට ඒක හදාගන්න. මට හිතෙන්නේ දැන් මේ වලට පුළුවන් ඒ තැනකට යන්න. ඔය මේ කාඩ්ස් වලට එහෙම ලොකු ඉල්ලුමක් තියෙනවා. අර අපි print කරලා ගන්න කාඩ් එකට වඩා වෙළඳපළ අපි කඩේකට ඔයගොල්ලෝ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. ඔය කාඩ් එකක් ඊට වඩා ගණන් වැඩි. නිර්මාණයක් කරද්දී හෑන්ඩ්මේඩ් කියලා කියන්නේ මම එදත් කිව්වා හෑන්ඩ්මේඩ් වලට එපා වටිනාකම අඩු කරන්න එපා. ඒක මම නිර්මාණය කරන්නේ. මගේ නිර්මාණයක්. ඕගොල්ලන්ට ගිහිල්ලා ඒක එළිය ගන්න බෑ. ඒ නිසා මම කරන නිර්මාණේ වටිනාකම දන්නේ මම. ඔයාට මේක එක නිර්මාණයකට වඩා රුපියල් 100ක් ගියොත් ඔයා ඒක අනිවාර්යෙන් ඔයාගේ රුපියල් 300කටවත් ඕනේ ඔයා ඒක අලෙවි කරන්න. කිසිම වෙලාවක කිසිම දෙයක් ඔයා හදන නිර්මාණයක් අව탁සේරු කරන්න එපා. වෙළඳපොලේ රුපියල් 100ට තිබ්බ කියලා නෑ. ඔයා එහෙම දෙන්න අවශ්‍යතාවයක් නෑ. මේක මමනේ හදන්නේ. මමයි දන්නේ මේකේ ෆිනිෂින් එක. මම තමයි මේක කරන්නේ. එතකොට මම තමයි දන්නේ මේකට මං කොච්චර මහන්සි වුණාද කියලා. ඒ නිසා පුතේ කිසිම වෙලාවක අව탁සේරු කරලා මිලක් අඩු කරලා දේවල් කරන්න යන්න එපා. මම හදන දේ මම තියාගන්න ඕන. ඔයාගේ නිර්මාණයේ ක්වොලිටි එක දැක්කහම ඔයාට කොහොමත් කස්ටමර් බේස් එකක් හැදෙනවා. අනිවාර්යෙන්ම නැන්දේ තමන්ගේ නිර්මාණවලට උපරිම වටිනාකමක් ලබා දෙන්න. නැන්දේ මට දැන් හිතෙනවා අපි පුංචි පොඩිත්තු ඇති විනෝදාංශයක් විදිහටවත් නිර්මාණයක් කරන්නේ නැති. නිර්මාණයක් කරන්න කිසිම අදහසක් නැති. හැබැයි ව්‍යවසායකයෙක් වෙන්න අවශ්‍ය. මොකද අපි අද කතා කරන්නේ පුංචි ව්‍යවසායකයෙක් ගැනනේ. නැන්ද අපි අද පුංචි පොඩිත්තන්ට කියලා දෙන්නේ මොන වගේ නිර්මාණයක් නිර්මාණය කරන්නද?
ඔපතේ අපි දැන් නිර්මාණ කීපයක්ම මෙතන තියෙනවා. මං අඳුන්වලා දෙන්න කැමතියි ඔයගොල්ලන්ට. දැන් පොඩි අයට කරන්න පුළුවන් දෙන්න අපි පොඩ්ඩොත් එක්කනේ දැන් මේ වැඩේ කරන්න බලාගෙන ඉන්න පුතේ ඔයාලට පුංචි දෙයකින් පටන් ගන්න පුළුවන් නිර්මාණයක්. මම දැන් එදා ඔයගොල්ලන්ට රෙසින් නිර්මාණ අඳුන්වලා දුන්නා. දැන් අද ඔයගොල්ලන්ට වෙන මම පයිප් ක්ලීනර් වලින් කරන නිර්මාණයක් මම අඳුන්වලා දෙන්න කැමතියි. අපේ මෙතන නිර්මාණ ගොඩක් තියෙනවා. මේ දුවලා අපේ දුවලා ඔයාලට පෙන්වන්න ගෙන ආපුවා තියෙනවා. එතකොට මේ තියෙන්නේ තවත් ඒ නිර්මාණ කරන්න පුළුවන් එක විදිහක් මේ. එක එක දේවල් තියෙනවානේ ෆෝම් ෂීට් තියෙනවා. ඒ ෆෝකල තියෙනවා. එතකොට ඒ වගේ එක එක නිර්මාණවල මේ තියෙන්නේ තව එක දෙයක්. මේක වෙළඳපොලෙන් ගන්න පුළුවන්. මම කැමතියි මේක ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ ඔන්ලයින් පිට රටින් ගෙන්නන බඩු ගෙන්නන තැන් තියෙනවා. ඒ වගේ ගෙන්නනවා. ඒ වගේ ක්වොලිටි එක හොඳයි. නිර්මාණයක් කරාට පස්සේ ඒකේ අර හොඳ තත්ත්වයක් දකින්න පුළුවන්. අපි ඒ වගේ දේවල් තෝරගත්තොත් අනිත් එක මිලත් අඩුයි. යෝජනාවක් කරන්න කැමතියි. එහෙම කවුරු හරි කරන්න අදහසක් තියෙන කෙනෙක් ඉන්නවනම් චුට්ටක් බලන්න. මේ මට එහෙම මොනාද කියලා කියන්න නෑ. ඒ වගේ ඇප් තියෙනවා. ඇප් වලින් අපිට පිටරටින් ගෙන්නන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. විශ්වාසවන්තව ඒගොල්ලොන්ගෙන් අපිට මේ දේවල් ගන්න පුළුවන්. එහෙම කරන්න. මොකද අපිට ලාභයක් ගන්නත් ඕනේනේ. අපි මෙහෙන් ලොකු ගාණක් දීලා අරගත්තට පස්සේ අපිට මිලක් නියම කරන්න බෑ. එහෙම අපේ පාරිභෝගිකයන්ට අපි අසාධාරණයක් කරන්න ඕනේ නැහැනේ. මම අද කැමතියි පයිප් ක්ලීනර් වලින් ඕගොල්ලොන්ට නිර්මාණ කරන්නේ කොහොමද කියලා පුංචි අය වෙනුවෙන් කරන්න. විනෝදාංශයක් විදිහට දෙයක් කරන කෙනෙක් ඉන්නෝ නම් එයාලටත් ඇත්තටම වටින දෙයක්. පහන්මි නංගිත් ලස්සනට චිත්‍ර ඇඳලා තියෙනවා. හරිම ලස්සන සිත්තරුවෙක්. නංගිත් ලස්සනයි, චිත්‍රත් ලස්සනයි. නංගි සහතික කිහිපයකුත් ලබාගෙන තියෙනවා. අපි ඒ ගැනත් සඳහන් කරමු. විවිධ ආයතන වලින් ඉස්කෝලේ හම්බෙච්ච සහතික ඒ චිත්‍රවලට ඒ වගේම මේ තියෙන්නේ දහම් පාසලෙන් චිත්‍ර තරඟ තිබිලා ඒ ඔක්කොගෙම ප්‍රථම ස්ථාන ලබාගෙන ගත සහතික. අපි නංගි චිත්‍ර ටිකක් පෙන්නමු අපේ පුංචි පොඩිත්තන්ට. මේ තියෙන මුළුතල මෝස්තරයක්. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් කුෂන් කවර් එකට වගේ. ඊට පස්සේ මේ තියෙන්නේ මේස රෙද්දකට පාවිච්චි කරන්න පුළුවන් චිත්‍රයක්. මේ තියෙන්නේ සත්ව රූප පුරුදු වෙන්න අඳින්න පුළුවන් චිත්‍රයක්. ඒ වගේම මේ තියෙන්නේ ගුත්තිල මුසිල ඒ දෙන්න වීණා වායන චිත්‍රයක්. මුතුහාර අපිට සිත්තරුව බොහෝමයක් ඉන්නවා. ඉතින් තවත් සිත්තරුවෙක් ගාවට තමයි මම ඇවිල්ලා ඉන්නේ අධීක්ෂා නංගි. නංගිත් කියන්නකෝ නංගි අදපු චිත්‍ර මොනවද? මම පෙන්සිල් ආර්ට් කරා. ඒ වගේම පැස්ටල් මාධ්‍යත් කරා. ඉතින් මේක බුදු රූපයක්. මට ඉතින් මේක අඳින්න හිතුණා. අපි අනිත් චිත්‍ර ටිකක් වෙනම නංගි. මේක සෙල් වෝල් ආර්ට් එකකට ගන්න පුළුවන්. මේ ඉතින් ඒක මම කොලයකට ගත්තා. නංගි අවුරුදු නිර්මාණයකුත් කරලා තියෙනවා. අපි ඒකත් වෙනමු. මේක දියසායම් මාධ්‍යයෙන් තමයි කරේ. දැන් අවුරුදුත් ළඟ එනවනේ. ඒ හින්දා මට හිතුණා මේකත් අඳින්න. හරිම ලස්සන චිත්‍රනේ මෙතන තියෙන්නේ. නැන්තට මොනවද මේ චිත්‍ර දැක්කම කියන්න තියෙන්නේ? මං උදාහරණයක් විදිහට කියන්නම්. ඇනා මූසස් කියලා කෙනෙක් ඔය අහලා තියෙනවද? ඒ ඇනා මූසස් පුතේ අවුරුදු 78ක වයසක කාන්තාවක්. එයා ගොවිපලක් තමයි කරන්නේ. හැබැයි එයාට අර ඒ දේවල් කරගන්න බැරුණේ එයාගේ අසනීප තත්ත්වයක් නා. ඊට පස්සේ මෙයා කරන්නේ චිත්‍ර අඳින එක. එයාගේ අර අසනීපෙත් එක්ක එයාට ඒ හරියට චිත්‍ර කරගන්න බෑ. හැබැයි අර පොඩි පුංචි ළමයි වගේ එයා අඳින චිත්‍ර එයා කඩේකට දෙනවා විකුණන්න. හැබැයි එකක්වත් විකිනෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා මොකද්ද මෙයාට මේ ඔය වගේ චිත්‍ර මිලදී ගන්න කෙනෙක් අහම්බෙන් අර එක චිත්‍රයක් දැකලා ඒක ටිකක් වෙනස් චිත්‍රයක් කියලා එයා ඒ මේව ටික මිලදී ගන්නවා. ඊට පස්සේ එයාට අවස්ථාවක් හම්බ වෙනවා ප්‍රදර්ශනයකට මේ චිත්‍ර ඉදිරිපත් කරන්න එයාට අවස්ථාවක් හම්බ වෙනවා. ඔයා දන්නවද අද වෙනකොට අර මුලින්ම ඩොලර් 3ට එයා විකුණපු ඒ එක චිත්‍රයක් දැන් ඩොලර් 1000ක් වෙනකන් එයාගෙන් මිලදී ගන්නවා. එයා එයාට සම්මාන හම්බ වෙනවා. එයා ලොකු ගමනක් යනවා. හැබැයි එයා අවුරුදු එතකොට ඒ වෙනකොට එයාට අවුරුදු 78යි අවුරුදු 80ෙන් තමයි අර වගේ ගමනක් එයාට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. අන්තිම වෙනකන් කිසිම දෙයක් නතර කරන්න එපා. හැම වෙලේම දෙයක් මට මේක බැරි නම් මම මේ දේ කරන්න ඕනි කියලා අන්නේ වෙනස කරන්න මේ දරුවන්ටත් කියන්නේ චිත්‍ර කියන්නේ ඇත්තටම මේ
ලොකු වෙළඳපළක් තියෙන දෙයක් නිර්මාණයක් කරන්න පුළුවන්. තමන්ගේ ඇහැ තමයි වටින් ඇස් දෙකෙන් කෙනෙක්ව අපිට ටච් කරලා ගන්න පුළුවන්. අපේ පාරිභෝගිකය අල්ල ගන්න පුළුවන්. ඒක ක්‍රමයක් තමයි ওই චිත්‍ර කියලා කියන්නේ. ඉතින් මේ උත්සාහ කරන්න හැම වෙලේම තමන්ගේ නිර්මාණයකට වටිනාකමක් දෙන්න. නිකම්ම දේවල් කොළ කඩදාසි කොළවල ලියනවා නෙමෙයි. වටිනාකමක් දෙන්න. ඒකෙන් තමන්ගේ වටිනාකම ඉබේම හැදෙනවා. ඔයාට කවදා හරි තේරෙයි අනේ දැන් මට දෙයක් පුළුවන් නේද? මගේ කියලා දේවල් මට තියෙනව නේද කියලා ඔයාට තේරෙයි. නිකම්ම අතාරින්න එපා කිසිම දෙයක් තමන්ගේ හැකියාවන් වලට මිලක් දෙන්න. ඒ දේවල් මේ වටිනාකම හදාගන්න. මගේ හැකියාවෙන් මම වටිනාකමක් හදාගන්නවා කියන තැනට එන්න. තියෙන්නේ පයිප් ක්ලීන. මේකේ කම්බියක් දාපු මේ කම්බියක් තියෙනවා මේක ඇතුලේ. ඒ නිසා මේක අපිට ඕන විදිහකට හරවලා නිර්මාණ කරන්න පුළුවන්. මම ඔයාලට එකක් දැන් කියලා දෙනවා. ඊට පස්සේ printers බලන්න ඔයාලට නිර්මාණ කරන්න නම් ගොඩාක් නිර්මාණ තියෙනවා කරන්න පුළුවන්. ඒගොල්ලෝ හරි ලස්සනට කියලා දෙන ඒවා තියෙනවා. නිර්මාණයක් කරන්න අත්හදා බලන්න ඕගොල්ලෝ මේක කරන්න පොන්චි අයට කරන්න පුළුවන් නිර්මාණයක්. මේක මුලින්ම මේ විදිහට මේ වගේ දෙකක් ගන්නවා මම. පොඩි කම්බියක තමයි ඒක උතන්නේ. ගොඩක් ලොකු ඒවා ගන්න එපා. ඒ නිර්මාණයේ හැටියට තමයි ඒක වෙන්නේ. පුංචි කම්බියක මේ විදිහට. කම්බිය අයින් කරගන්නවා. මේ විදිහට එකට අරගෙන අපි ටිකක් දලා ගන්න. ඊට පස්සේ හරි මැදින් අරගෙන මේ මල හදන්න මෙන්න මෙහෙම රෝල් කරලා අරගන්න. ඊට පස්සේ ආපහු මේ හතර අරගෙන මේ විදිහට ගන්න. පුංචි දරුවන්ට ඇත්තටම කරන්න පුළුවන් තව ගොඩාක් නිර්මාණ මේකෙන් කරන්න පුළුවන්. මේ මම ඔයාලට එක දෙයක් මේ කියන්නේ මේක හරි ලේසියෙන් හසුරවන්න පුළුවන්. තමන්ගේ ඔළුවේ තියෙන ඕනම නිර්මාණයක් මේක කරගන්න පුළුවන්. කිසි කරදරයක් නැහැ. පුංචි අයට පාවිච්චි කරන්න බය වෙන දෙයක් නැහැ. පොඩි අයට නිර්මාණයක් කරන්න ලස්සන නිර්මාණ කරගන්න මේක මේ හරි ලේසි නිර්මාණ කරන්න. ඊට පස්සේ අපි ඒක අර පුකුර මේක හදා ගන්න ඕනේ. කොලයක් හදන්න කියලා දෙන්නම් මෙන්න මෙහෙම. එක පයිප් ක්ලීනක මේක හැම තැනම එකම විදිහට තමයි එන්නේ. එකම ප්‍රමාණයකින් එන්නේ. දෙකට කපලා අරගෙන මේ එකක් මේ පැත්තට නමනවා. නමලා මේ දෙක මෙහෙම එකට ගන්න. ඊට පස්සේ මේ අර අනිත් කපපු එක මේක ඇතුලෙන් දාලා හරි මැදින් එන්න මෙහෙම අල්ල ගන්නවා. අනිත් අම්පරලා කොලයක්. මේ විදිහට තමයි අපි මේ කොලේ හදාගන්නේ. මේකට මේ කම්බියට තමයි මුලින්ම අපි මේක සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ ඔයාලට මේකට අපිට තේ ඕනි වෙනවා ගම් ටේප් එක. මම මේ කම්බියට තියලා මේ විදිහට තමයි මම එක විදිහෙන් මල් නිර්මාණය කරන්න පුළුවන්. මේ මෙතන තියෙනවා දුල් නිදුව හදලා තියෙනවා. එතකොට අපේ වෙනුරි දුව හදලා තියෙනවා. ඒ නිර්මාණත් බලන්න පොඩ්ඩක්. මේ ඔක්කොම එකම දෙයකින් නිර්මාණය කරලා තියෙනවා. හිතා ගන්න පුළුවන්ද දැන් මේ වගේ පුංචි කම්බියක් තමයි මේ හැම දෙයකම කරලා තියෙන්නේ කියලා. බලන්න කොච්චර ලොකු නිර්මාණ ගොඩක් කරන්න පුළුවන්ද කියලා. එතකොට කොහොමද මේ වගේ වෙළඳපළ වැඩ මේ කාලයක් තියාගන්න පුළුවන්.
එක විදිහේ දේවල් හදන්න පුළුවන්. පුංචි පුංචි සත්තු හදන්න පුළුවන්. එතකොට කොණ්ඩ කටු, අපි සාරි කටු හදන්න පුළුවන්. හෙයා බෑන්ඩ්ස් හදන්න පුළුවන්. ඒ වගේ මේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මිල අඩුයි. දෙයක් පටන් ගන්නවා නම් මේකට ලොකු මුදලක් යන දෙයක් නෙවෙයි. මේ පයිප් ක්ලීනර් කියලා කියන්නේ මේ ලොකු මුදලක් දීලා ගන්න ඕනේ දෙයක් නෙවෙයි. මේ කම්බි ඕනම කඩේක අපිට ඕනම තැනක ගන්න පුළුවන්. මේ දැන් පයිප් ක්ලීනර් උනත් එහෙම දැන් ඒක පොඩ්ඩක් ඕන තැනක අපිට ගන්න පුළුවන්. මේ දේවල් තියෙනවා. හොයලා බලන්න තව මොනවද කරන්න පුළුවන් කියලා බලන්න. අර පොන්චි අයනේ මං කැමති පොඩක් පොඩි දෙයකින් පටන් ගන්න. එතකොට ලොකු නිර්මාණයක් කරන්න යනකොට ඔයාලට ඒක ඇත්තටම වැදගත් වෙනවා. මේ පොඩි මුදලක් හදාගෙන ඔයාලට පුළුවන් මං වෙනුවෙන් මං දෙයක් කරනවා කියන අදහසකින් ඔයගොල්ලන්ට දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඔව් නැන්දේ අනිවාර්යෙන්ම බලන්න පුංචි දෙයකට කොතරම් ලස්සන නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්ද? නිර්මාණය කරන්න පුළුවන්ද? අද වැඩසටහනෙන් අප ඔබ සමග සාකච්ඡා කළේ පුංචි ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද? ව්‍යවසායකයෙකු සතුව තියෙන ඕන ගුණාංග මොනවද කියලා. මම දන්නවා පුංචි ඔයාට දැන් අදහසක් තියෙනවා මමත් ව්‍යවසායකයෙක් වෙන්න ඕනේ. මමත් දවසක ලෝකේ ජය ගන්න ඕනේ. ඉතින් මේ වැඩසටහන ඒ උත්සාහයට මහත් පිටිවහලක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් තවත් දවසක මෙවැනිම වූ අර්ථවත් වැඩසටහනකින් ඔබව හමු වන බලාපොරොත්තු වෙ අදට සමුගන්නවා. අද අපිත් එක්ක සම්බන්ධ වුණ ආයේෂා නැන්දටත් මගේ පුංචි යාළුවෝ ටිකට සියල්ලටම ස්තුතියි. ඉතින් අද අපි කතා බහ කළේ පුංචි ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද? ව්‍යවසායකයෙකු සතු විය යුතු ගුණාංග මොනවද කියලා. ඉතින් මම දන්නවා පුංචි ඔයාට දැන් අදහසක් තියෙනවා ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් පුංචි ඔබට පුළුවන් තවත් දවසක තවත් මෙවැනිම වූ අර්ථවත් වැඩසටහනකින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි අදට සමගන්නවා. මේ මුතුහර